තුලා ලග්න හිමියන්ගේ ගුරු වෙන්නේ දසවැන්නට. ඒ කියන්නේ කටකේ. එතකොට අපි කියනවා දැන් මම දුලාසි ගුරුගෙන් නියෝජනය වෙනවා කිව්වේ නීතිඥ වෘත්තිය, දේශකවරු, ගුරු වෘත්තිය, ඒ වගේම උපදේශකවරු. ඔන්න තුලා ලග්න හිමියන් ඉන්නවනම් ඒ ශේෂ්ත්‍රයට සම්බන්ධ අයට ඉතාමත් හොඳ කාලයක්. තමන් ඉන්න අධිකරණ ශේෂ්ත්‍රය වේවා, නීතිඥ වෘත්තිය වේවා, ගුරු වෘත්තිය වේවා, අධ්‍යාපන ශේෂ්ත්‍රය වේවා, උපදේශන ශේෂ්ත්‍රය වේවා, අපි කියමු ඉංජිනේරු සමාගම් වල පවා උපදේශකවරු ඉන්නවා. ඉතින් ඒ හොඳ කාලවකවානුවක් තමන්ගේ හැකියාව තුලින් වර්ධනය වෙන්න, තමන් ගැන අනිත් අයට තමන්ගේ අර හැකියාව අනිත් අයට පෙන්වන්න, අපි කියන්නේ ශිල්ප පෙන්වන්න පුළුවන් කාලයක්. ඉතින් ඔබ උනන්දුව උත්සාහය තියලා නොසලී ඉදිරියට යන්න. මොකද තුලා ලග්න හිමියන් කියන්නේ විශේෂයෙන්ම සිකුරුගේ ගුණේ තියෙන අය. අපි කියනවා සිකුරුගේ ශක්තිය තියෙන අය පිරිසිදුකම පිළිවෙල ජීවිතයට එකතු කරගනිමින් තමන්ගේ ශක්තිය තුලින් මතුවෙන්න පුළුවන් නම් හොඳම කාලවකවානුවක්. එතකොට මේ ග්‍රහචාරය තුල තුලා ලග්න හිමියන්ට මේ ඉදිරි මාස පහම තමන් ගැන අවධානය යොමු කරන්න. මම විශේෂයෙන් කියන්නේ මේ ලග්න 12 සියලු දෙනාටම තමන් ගැන අවධානය යොමු කරෝතින් තමන්ගේ ජීවිතයේ සුවිශේෂී කරගන්න පුළුවන් කාලවකවානුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න, කැප වෙන්න. ඒ වෙනස් වීම ඔබේ ආර්ථික දියුණුව, මානසික සැනසීම, කායික සැනසීම වෙනුවෙන් යොදා ගන්න. ඉතින් තුලා ලග්න හිමියන්ටත් ඉතාමත් හොඳයි, සුබයි මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න.